සමහර රෑවල් තියෙනවා නින්දක් නැති අඳුරු කාමරයක නියඬව ඉඳගෙන හිත ඇතුලේ පරණ සිදුවීම් නැවත නැවත ධාවනය වෙන රෑවල්. අපි කරපු දෙයක් නිසා කාගෙන් හරි වැටෙන කඳුළු, අපේ කාගේ හිත රිදවන්න කිව්ව කටුක වචන, සමහරලාට අපිට කරන්න අවශ්‍ය නැහැ අපි කරේ අපරාධ කියලා පසුතැවෙන ක්‍රියාව. ඒ හැම දෙයක්ම හිත ඇතුලේ නැවත නැවත පේන්න පටන් ගන්නවා. ඒකට තමයි කියන්නේ වරදකාරීත්වය කියලා. මමත් ඒක හොඳට මත්වි කළා තියෙනවා. මම හිතන් හිටියා මම හොඳ කෙනෙක් කියලා. හොඳ හිතක් තිබ්බ පමණින් ඔයා කරන සෑම ක්‍රියාවක්ම හොඳ එකක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දුකෙන් ක්‍රියා කරනවා, සමහර වෙලාවට අපි බයෙන් ක්‍රියා කරනවා, සමහර වෙලාවට සමහර අය අපිට නැති වෙයි කියලා බයේ අපි ඒව පාලනය කරන්න උත්සාහ කරනවා. අපි හිතන්නේ මම මේක කරේ මට රිදුන නිසා කියලා. හැබැයි අපි එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි අපේ වේදනාව අනිත් අයට වේදනාවක් දීමට කොයිම වෙලාවකවත් අයිතිය දෙන්නේ නැහැ. වරදකාරීත්වය කියන්නේ දඩුවම් නෙවෙයි. වරදකාරීත්වය කියන්නේ ඔයාගේ ඇතුළාන්තේ ඉන්නේ හොඳ කෙනා ඔයාව ආමන්ත්‍රණය කරන හඬයි. ඒ හඬින් ඔයාට කියනවා ඔයාට මීට වඩා හොඳට ක්‍රියා කරන්න තිබ්බා. ඔයාට මීට වඩා හොඳට හැසිරෙන්න තිබ්බා කියන එක. ඒ සමහර අවස්ථාවලදී ඔයාට අනිත් ඒවා රිද්දන් නැතුව ඒ සමහර දේවල් ලස්සනට පාලනය කරන්න තිබ්බා. ලස්සනට බිනියක් සහිතව පාලනය කරන්න තිබ්බා කියන එක මතක් කරන එක තමයි මේ වරදකාරීත්වය කියන්නේ. මමද ඇතුළුව බොහෝ දෙනා පළවෙනියට මේ වරදකාරීත්වය කියන හැඟීම දැනුණු සැනින් මගහරින්න උත්සාහ කරනවා. සමහර අය මත්පැන් පානයට හුරු වෙනවා. තවත් සමහර අය කෝපය විදියට ඒක පිට කරනවා. තවත් සමහර අය අහංකාර වෙන්න ගන්නවා. ඒ වගේම තවත් සමහර අය මමත් දැන් පිළිලා ගිහලා එහෙම නැත්තම් තමන්ගේ වැරදි වහගන්න අනිත් අයට බනින්න පටන් ගන්නවා. එහෙම නැත්තම් තමන්ට රිදුන නිසා තමන් ප්‍රතික්‍රියා කරා කියන එක්ස්කියුස් එක කරන්න පටන් ගන්නවා. අවදාවත් මෙන්න මේ එක්ස්කියුසස් වලින් වගේ වරදකාරීත්වය හීල් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වරදකාරීත්වය නැති වෙලා යන්නේ නැහැ. මොකද අර මං කලින් කිව්වා වගේ තමන්ට රිදුනා කියන එක තවත් කෙනෙක්ට රිද්දන්න දෙන අයිතියක් නෙවෙයි. තමන්ට රිදුනා කියලා තමන්ට තවත් කෙනෙක්ට රිද්දන්න කවදාවත් අයිතියක් ලැබෙන්නේ නැහැ. ඉතින් අර කලින් කිව්වා වගේ එක එක දේවල් වලින් වරදකාරීත්වය වහලා දාන්න උත්සාහ කරන්නේ නැතුව වරදකාරීත්වය නැති කරන්න දින එකම මාර්ගය තමයි වරදකාරීත්වයට හරියටම මුහුණ දෙන එක. පියවරාංක 1 සත්‍යයට මුහුණ දෙන්න. ඉස්සෙල්ලාම තනියෙන් ඉඳගන්න. තනියෙන් ඉඳගෙන ඔයාගෙන් අහන්න මට කොතනද වැරදුනේ? මම කාටද රිද්දුවේ? මගේ ඇතුළේ තියෙන අඩුපාඩුව පුරවගන්න මම සමහර අයට වේදනාවන් දුන්නද? කිසිම එක්ස්ප්ලනේෂන් එකක්, කිසිම පැහැදිලි කිරීමක්, කිසිම සාධාරණීකරණය කිරීමකින් තොරව ඇත්ත යථාර්ථවාදී සත්‍ය. ඔයාගේ අතින් වුණ වැරද්ද ඉස්සෙල්ලාම හොඳට සිහි කරන්න. වැරදි කිරීම කියන්නේ මිනිස්සෙගේ සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි වරදකාරීත්වය නොදැනීම කියන්නේ මිනිස්සෙගේ ස්වභාවයක් නෙවෙයි, තිරිසනෙක්ගේ ස්වභාවයක්. වරදකාරීත්වය මිනිස්සෙක් වුණාම දැනෙන්න ඕනේ. තමන් කරන වැරදි කියන අලකිරීමක් දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයයි වැරදි කිසිම නැවතීමකින් තොරව කරගෙන ගිහිල්ලා අවසානයේදී ඔයාට වගේම අනිත් අයට හානියක් කරලා තමයි නවතින්නේ. කවුරුත් ආස නැහැ පීඩාවට ලක් වෙන්න, කවුරුත් ආස නැහැ වේදනාවට ලක් වෙන්න කියන කටුක යථාර්ථය අපිට තේරුම් ගන්න වෙනවා. අපි මොන හේතුව නිසා කාට විද්දුවත් ඒ රිද්දුව එක සාධාරණීකරණය කරනව වෙනුවට ඒක ඉස්සෙල්ලාම පිළිගන්න එක තමයි මිනිස්සෙක් වශයෙන් වාට කරන්න පුළුවන් උතුම්ම දේ. පියවරංක 2 වගකීම බාර ගන්න. තමන්ගේ අතින් වුණ වැරද්ද මමත්වයකින් තොරව පිළිගන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒක කවදාවම දුර්වලකමක් වෙන්නේ නැහැ. ඒක තේරුම ශක්තිමත් කියන එක. ඔයාලට පිළිගන්න පුළුවන් නම්, ඔයාලට කියන්න පුළුවන් නම් මගේ අතින් ඒක වුණා. මගේ අතින් මේ වචනේ කියවුණා. මගේ අතින් ඔයාට මේ වගේ වේදනාවක් ලැබුණා කියන එක. ඒකේ තේරුම ඔයා වර්ධනය වෙන්න පුළුවන් කෙනෙක් කියන එක. ඒකේ තේරුම ඔයා වැරදි හදාගන්න බලන් ඉන්න කෙනෙක් කියන එක. ඒක නිසා කවදාවත් වැරද්දෙන් පැනලා යන්නේ නැතුව තමන්ගේ අතින් වුණ වැරද්ද පිළි අරගෙන ඒකේ වගකීම බාර ගන්න. ඒක තමයි වඩාත් හොඳ කෙනෙක් වීමේ දෙවන පියවර. පියවරාංක 3 සමාව ඉල්ලීම සහ සදාචාරික ප්‍රතිසංස්කරණය. ඔයාට පුළුවන් නම් ඒ අදාළ රිද්දපු කෙනාගෙන් සමාව ඉල්ලන්න. දැම්ම ගිහින් සමාව ඉල්ලන්න. මේ සමාව ඉල්ලනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයාගේ ජීවිතේට ආයි පිටක් ඉල්ලනවා කියන එක නෙවෙයි. මේ සමාව ඉල්ලනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ අතින් වැරද්දක් වුණා කියන එක පිළිගන්න එකයි. ඔයා වයිත් ඒගොල්ලෝගේ ජීවිතේට ගන්නවද නැද්ද කියන එක ඒපනන්ත වගකීමක්. ඒත් ඔයාගේ වගකීම තමයි ඒ වැරද්ද පිළිගන්න එක. ඉතින් ඔයාව ඒගොල්ලෝගේ ජීවිතේට ගත්තත් නැතත් ඔයාගේ අතින් වැරද්දක් වුණා නම් සමාව ගන්න. ඒක පිළිගන්න. ඒක තමයි වෙනස් වීමේ 3 වන පියවර. පියවරාංක 4 ඔයාටත් සමාව දෙන්න.
ගොඩක් අය හැමෝටම සමාව දුන්නට තමන්ට සමාව දෙන එක අමතක කරනවා. මේක මගේ ජීවිතෙන් මම ගොඩක් කරපු වැරද්දක්. ඒක තමයි මගෙන් වැරද්දක් වුණාම මම ගොඩක් ඒකට පස්තැවිලා මම ඒකට මානසිකව වැටිලා මගෙන් පරිගන්න එක. ඒක හරිම වැරදි ක්‍රියාවක්. ඒකෙන් වෙන්නේ ඔයාගේ අතින් ඒ වරද ආයෙ වෙන්න පටන් ගන්න එකයි. මොකද ඔයාට ආදරේ නොකර ඔයාට බයිර කරන්න අරගෙන ඉවරලා නිතරම මානසික වැටෙන්න ගත්තම ඔයාගේ තීරණ ගැනීමේ හැකියාව ආවේග පාලන හැකියාව සම්පූර්ණයෙන්ම බැහැලා යනවා. ඒ වගේම ඔයාගේ බ්‍රේන් එකෙන් අර Tamanට උන වැරද්ද අමතක කරනවා වෙනුවට නැවත ඒ වැරද්ද ආයෙ ලියන්න පටන් ගන්නවා. මොකද අපේ මොළේට හැකියාවක් නැහැ අතීතේ වුණ දේකුයි දැන් වුණ දේකුයි වෙන් කරලා අඳුරගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔයා කරන්නේ ආයෙත් ඒ වැරද්දම නැවතත් සිද්ධ කරන එක. තමන්ට ආදරේ නොකර බෑ අනිත් අයට ආදරේ කරන්න. තමන්ට සමාව නොදී බෑ අනිත් අයට සමාව දෙන්න. ඉතින් ඔයාලා වරදකාරීත්වයේ ගිලෙන්න තවත් ඔයා මානසිකව වැටෙනව විතරක් නෙවෙයි. ඒ වැරද්ද නැවත වෙන්න තියෙන සම්භාවික ඒ වැරද්ද නැවත සිද්ධ වෙන්න තියෙන එන්වයරන්මන්ට් එක නැවත නිර්මාණය වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් ඉස්සෙල්ලාම අනිත් අයට සමාව දෙන්න කලින් කමන්ට උන බැරදගෙන අනිත් අයට සමාව දෙන්න කලින් අනිත් අයට ආදරය කරන්න කලින් ඉස්සෙල්ලාම තමන් දිහාත් අනුකම්පාවෙන් බලන්න. බුදුදහමේ මෛත්‍රී භාවනාවෙන් ඕගොල්ලෝ මම දන්න විදිහට ඉතින් ලංකාවේ සෑම ඉස්කෝලේකම මෛත්‍රී භාවනාවෙන් උදිර කරනවා. එතකොට ඕගොල්ලෝ ආලා ඇති මම නිදුක් වෙත්වා කියලා තමයි භාවනාව පටන් ගන්න. ඉතින් ඒකේ තේරුම තමන් ඉස්සෙල්ලා තමන්ට සමාව දෙන්න. තමන්ට සමාව දුන්නොත් තමයි තමන්ට අනිත් අයට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. අනිත් අයට කරුණාවන්ත වෙන්න පුළුවන්. තමන්ට තමන් වෛර කරගෙන කවදාවත් බෑ අනිත් අයට ආදරය කරන්න. ඒක නිසා ඉස්සෙල්ලාම තමන්ගේ පටන් ගන්න. මේක අතීතේ මම කරපු ලොකුම වැරද්දක්. මගේ අතින් කාට හරි වැරද්දක් වුණාම මම ඒකට මානසිකව වැටලා මට දඩුවම් දී ගන්නවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට ආයිත් මගේ අතින් ඒ වැරද්දම නැවත සිද්ධ වෙනවා. ඉතින් තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් තමන් ඉස්සෙල්ලාම තමන්ට සමාව දෙන්නම ඕනේ. තමන්ට සමාව නොදී කවදාවත් බෑ ඔයාට අලුත් කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. ඒක නිසා අනිත් අයට ආදරය කරන්න කලින් අනිත් අයට කරුණාව දක්වන්න කලින් අනිත් අයට මෛත්‍රිය දක්වන්න කලින් තමන්ට ආදරය කරගෙන ඉන්න තමන්ට සමාව දී ගන්න තමන්ට මෛත්‍රිය දක්වන්න. ඒ වගේම ඔයා එක දෙයක් හොඳට මතක තියාගන්න. මම වැරදි කරා කියන එකයි මම වැරදි කරනවා කියන එකයි එකක් නෙවෙයි දෙකක්. තමන්ගේ අතින් වැරදි වුණා කියන එක අතීත කාලයට අයිති දෙයක්. තමන්ගේ අතින් වැරදි වෙනවා කියන එක වර්තමාන කාලයට අයිති දෙයක්. ඉතින් තමන්ගේ අතින් වැරද්දක් වුණා කියන එකට වඩා වගකීම තියෙන්නේ තමන්ගේ අතින් ආයෙත් වැරද්දක් වෙයි කියන එකේ. ඒකේ වෙනස හොඳට තේරුම් ගන්න අතීතයට ඔයාව වර්තමානවත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයා අතීතේ වැරද්ද කරේ මොකද? ඔයාට මේ දැන් තියෙන අවබෝධය ඔයාට මේ දැන් තියෙන දැක්ම ඒ වෙලේ තිබ්බේ නැති නිසා. ඉතින් ඔයා ඒ වෙලේ ඔයා ගත්තේ ඔයාට ගන්න පුළුවන් ඒ වෙලේ ආවේගයට ආපු තීරණේ මිසක් මේ දැන් ඉන්න ඔයා අවබෝධයෙන් මතක් කරන දේ නෙවෙයි. ඒක නිසා ඉස්සෙල්ලම ඔයාට අනුකම්පා කරලා ඔයාට සමාව දෙන්න අනිත් අයට සමාව දෙන්න කලින්. පියවර අංක 5 හැසිරීම වෙනස් කරන්න. එඩික්ෂන් එකේම නැත්නම් හිතියනොන හොඳ කෙනෙක් වීමේ ඡාපය කියන්නේ මේ කතාවක්ම නෙවෙයි. ඒක වචනයක් නෙවෙයි. ඒක ක්‍රියාවට නංවන්න ඕන දෙයක්. ඒක නිසා ඔයා අද ඉඳලා මේවා ඔයාගේ වැරද්ද තේරුම් අරගෙන මේ වෙනස් වෙන්න හදන තැනේ ඉඳලා මේ දැන් ඉඳලා මේ වීඩියෝ එක බලලා ඉඳලා ඔයාගේ කේන්තිය පාලනය කරගන්න ඉගෙන ගන්න ඕන. ඔයා ඒක හොඳට අඳුරගෙන ඔයාට මොන දේවල් නිසාද කේන්ති යන්නේ කියලා ඒක පාලනය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක අනිත් අය වගකීමක් නෙවෙයි. ඒක ඔයාගේ වගකීම. ඒ වගේම අනිත් අය තමන්ට බයිර කරනවා. ඒ වගේම අනිත් අය තමන්ව රවට්ටන්න බලන් ඉන්නවා කියන හැඟීමත් ඔයා වෙනස් කරගන්න ඕන. ඔයාට අවශ්‍ය නම් මේකට අදාළව ඔයාට කවුන්සලර් කෙනෙක් ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ විශ්වාසවන්ත ගුරුවරයෙක් ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආධ්‍යාත්මයෙන් උසස් ගුරුවරයෙක් කෝච් කෙනෙක් ගිහිල්ලා හමු වෙලා ඔයාගේ මේ අඩුපාඩු ටික ඔයාට ඉංග්‍රීසිස් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට ඇන්සයිටි මොනාරි තියෙනවා නම් ඔයාට මොනාරි ඉන්සිකියුරිටිස් තියෙනවා නම් ඔයාට මොකක් හරි චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් මොකක් හරි ට්‍රෝමා එකකින් කම්පැනි එකකින් ගැලවෙන්න උත්සාහ කරනවා නම් ඒවට ගිහිල්ලා දැම්ම උපදෙස් ගන්න. ඒ වගේ උපදෙස් අරගෙන විතරක් මදි ඒවටම ක්‍රියා කරන්න. ඒ වගේම ඔයා වට කරගන්නත් ඕනේ ඒකට උදව් කරන මිනිස්සුන්ව පමණයි. ඔයාගේ අදාළ බැරදි ආයයි මතු කරන මිනිස්සුන් ලං කරගන්න එකෙන් වෙන්නේ ඔයා ආයි බැරදි කිරීමට පෙළඹෙන එක. ඒක නිසා ඔයාගේ ඉමෝෂනල් බියුටි ඉංග්‍රීසි සෞස්සන එන්වයරන්මන්ට් වලින් පොඩ්ඩක් අයින් වෙලා
සමහරවිට ඒවනි සම්පූර්ණයෙන්ම අයින් වෙන්න බැයි නම් ඒවනින් තාවකාලිකව පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන තමන්ගේ අදාළ අඩුපාඩු ටික ෆික්ස් කරගෙන නැවත එන්වයරන්මන්ට් එකට බයින්න. ඊට පස්සේ එන්වයරන්මන්ට් එකට ගියාට පස්සේ ඔයාට ඒ ස්ට්‍රෙස් එක දැනෙද්දි ඔයාට ඒ වේදනාව දැනෙද්දි ඔයාට කලින් වගේ නෙවෙයි ඔයා පසුතැවෙන විදිය නෙවෙයි හරිම පාලනයකින් හරිම සංසුන්ව ඔයාට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් නම් ඒක තේරුම ඔයා දැන් හිටියට වඩා හොඳයි කියන එක. මම කියන්නේ මේ ක්‍රියාවලිය ලේසි කියලා. මොකද සමහරලාට අපේ අතින් වුණ වැරදි අපිට දරා ගන්න ගොඩාක් අමාරුයි. සමහරලාට මමත් මගේ ජීවිතේ ගොඩක් වැරදි කරලා තියෙනවා තාමත් සුතේව. එතනදී මට ඔයාලට කියන්න තියෙන එක දෙයයි තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් පසුතැවෙන එක කිසිම තේරුමක් නැහැ. පසුතැවීම කියන්නේ එහෙම නැත්නම් වරදකාරීත්වය කියන්නේ එහෙම නැත්නම් තමන්ගේ චරිතය ගැන තියෙන අප්‍රසන්න භාවය. ඒ කියන්නේ තමන් කලින් හිතේ විදිය ගැන තියෙන අප්‍රසන්න භාවය කියන්නේ හොඳම පාඩම් උගන්වන ගුරුවරයා 3 දෙනෙක් ඔයා හරියට ඇහුම්කන් දුන්නොත්. ඒව නැත්නම් ඔයා ඒකෙන් ඔයාගේ ජීවිතේ විනාශ කර ගන්නවද ඉතියට වඩා හොඳ කෙනෙක් වෙනවද කියන එක ඔයා තීරණය කරන්න. මොකද ඔයා දුක් වුණා කියලා ඔයා ડિප්‍රෙස් වුණා කියලා ඔයාට දඬුවම් දීගත්ත කියලා කවදාවත් ඒ වරද කරේ නැති වෙන්නේ නැහැ. ඒ වගේ මේ වරද කරන එක නතර වෙන්නෙත් නැහැ. ඒක නිසා ඔයා පොඩ්ඩක් තිත තියලා මෙන්න මේ පියවර ඔස්සේ ඉස්සෙල්ලාම බලන්න ළඟටින් උඩ වැරදි බල්ලි ඉවරලා වැරදි වුණායකින් සමාව අරගෙන ඊට පස්සේ Tamanටත් සමාව දීලා ඒ වැරදි අය නොවන ගාන්ට වග බලා ගන්න එක තමයි ඔයාට ඒ වැරදි වුණා කියලා අවබෝධය ගත්ත වෙලේ ඉඳන් කරන්න පුළුවන් හොඳම දේ. ඒ කියන්නේ ඉතියට වඩා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් රෙඩිම්ෂන් එකක් ලබන්න පුළුවන් හොඳම දේ තමයි තමන් ඒ වැරද්ද කරා කියලා පිළිඅරගෙන තමන්ටයි අනිත් අයටයි සමාව දීලා සංසුන් ජීවිතයකට එළඹෙන එක. එහෙම නැත්නම් ආයිත් ඒ වැරදිම වෙන්න වග බලා ගන්න එක. පියවරංක 6 තමන් ඉන්නේ අඳුරු තැනක නම් අනිත් අයට හරි එළියක් වෙන්න බලන්න. ඉතින් ඔය ජීවිතේදී ඔයාගේ අතින් වුණ වැරදි ඒ වගේම ආයි ලකුණ පරිවර්තනය ඔයාට ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. ඒකේ තේරුම මිනිස්සෙට වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේම ඔයාගේ වැරදි හදාගෙන වෙනස් වෙලා ඔයාගේ ජීවිතේ ඒ අදාළ ඔයා බලාපොරොත්තු වුණ ආලෝකය ඒ අදාළ සංසුන් බව ලැබුණට පස්සේ ඔයාට පුළුවන් තවත් කෙනෙක්ගේ ජීවිතයට එළියක් වෙන්න. සමහර මිනිස්සු ඇති ලස්සන ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙද්දි තමන් දැති තුන එක වැරද්දක හිර වෙලා ඉවර වෙලා එක තැන ජීවිතය ගත කරනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට පිටු අහලක් වෙන්න ඒ වගේ මිනිස්සුන්ට උදව්වක් වෙන්න සමහර විට ඔයාගේ කතාවේ මිනිස්සයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ වැරදි හදාගත්තට පස්සේ ලැබුණ සංසුන් බව ඔයාට ලැබුණ ලාභය ඒ වැරද්ද හදාගෙන ඔයා හොඳ තැනකට ආව කියන එක අනිත් මිනිස්සුන්ට බෙදලා දෙන්න අමතක කරන්න එපා. මොකද ඒක සමහර වෙලාව මිනිස්සයාගේ ජීවිතේට ලොකු දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට එළියට නොපෙන්නුවාට ගොඩක් පිරිමි වරදකාරීත්වයෙන් පෙළෙලා සමහරලාට ඒගොල්ලෝ ඒක එළියට දාගන්න එක්ස්ප්‍රෙස් කරගෙන තමන්ගේ ඉමෝෂන්ස් තමන්ගේ හැඟීම් එළියට දාන්න දන්නේ ඒ ප්‍රතිඵලයක් විදියට ඒගොල්ලෝ බොන්න පුරුදු වෙනවා එහෙම නැත්නම් තරහ ගන්න පුරුදු වෙනවා ඒ විදියට තමයි අපේ සමාජය හැඩ ගැහිලා තියෙන්නේ. ඒක නිසා ඔයා මේ වැරදි වලින් මිදුණා නම් ඔයා මේ වැරදි 100% හදාගත්තා නම් ඔයාට දැනෙනවා නම් කලින් හිටියට වඩා ඔයා හොඳයි කලින් හිටියට වඩා ඔයා සංසුන් කියලා. එහෙනම් හරියටත් ඔයාගේ අතීතය කෙනා සහ වර්තමාන කෙනාගේ වෙනස හොඳට කියලා දෙන්න. අතීතේ වැඩ මකන්න බෑ. සමහරලාට ඒකෙන් එන අවුට්කම් එක ඒකෙන් එන ප්‍රතිඵල ඔයාට වෙනස් කරන්නත් බෑ. හැබැයි එහෙම කියලා ඔයා එකතැන ඉඳගෙන ඉන්නත් එපා. එකතැන ඉඳන් ඉඳිය කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන්ම මට කියන්න තියෙන්නේ වරදකාරීත්වය කියන්නේ තමන්ගේ බින්දලා දාන්න ආපු දෙයක් නෙවෙයි. වරදකාරීත්වය කියන්නේ තමන්ගේ ගොඩනගා ගැනීමට තමන්ට ආරාධනා කරන හඬයි. වැටුණ තැන ඉඳලා දූවිලි පියදගෙන ආයෙත් නැවිටීම. තමන්ට ඒ බැරගුණ තැන හොඳට මතක තියාගෙන ඒක මාස්ටර් කරන්න. ඒක දියුණු කරන්න. ඒ වැරද්දාවේ නොවන තැනට වග බලා ගන්න. ඒක තමයි වර්ධනය වෙන පිරිමියෙක්ගේ ලක්ෂණය. නැතුව එක තැන හිර වුණා කියලා ඔයා ඒ වැරද්ද නොකළ වෙන්නේ නැහැ. ඔයා ඒ වැරද්ද කරා. ඉතින් ඔයාට කරන්න පුළුවන් එකම දේ තමයි නැවත ඒ වැරද්ද නොවෙන්න වග බලා ගන්න එක. සමහරට ඔය වැරද්ද හදාගත්තම කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක්ටත් වඩා හොඳ කෙනෙක් බවට ඔයාට පත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් හැමදේම වෙන්නේ නරකට කියන එක හිතන එක නවත්තලා දාලා හැමදේම වෙන්නේ තමන්ගේ අවාසනාවට. එහෙම නැත්නම් බාහිර බලපෑමක් නිසා කියන එක නවත්තලා දාලා තමන්ට ලැබුණ පාඩමෙන් හොඳට දලුලන්න. සමහර විට ඒ අහිමුණ කෙනාව අහිමුණ දේ ආයි නොලැබේවි. හැබැයි තමන්ව ඒ අලුත් කෙනෙක් කරගන්න තියෙන chance එක ඒ පාඩම ඉගෙන ගන්න නැතුව ඉන්න එපා. මෙතන ඉඳලා ඔය ඉස්සරහට යන්න ඕනේ. මේ වරදකාරීත්වය කියන්නේ ඔයාව හදන්න ආපු දෙයක් මිසක් ඔයාව ජීවිතේ එකතන නවත්තන්නවත් ඔබ ජීවිතේ නැති කරන්න දාන්නවත් ආපු දෙයක් නෙවෙයි. ඔය වරදකාරීත්වයට ඇහුම්කන් දීලා වෙනස් වෙන්න බලන් ඉන්න කෙනෙක් කියන එකේ තේරුම
මනුස්සයෙක් කියන එකයි. මනුස්සයෙක්ගේ ජීවිතේ තියෙන හොඳම දේ මොකක්ද දන්නවද? විශේෂම දේ. ඒක තමයි මනුස්සයෙට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියන එක. අපි හිතන් ඉන්නවා අපි නිර්වචනය කරන පුරුදු වෙලා තියෙනවා මිනිස්සු වෙනස් වෙන්නේ නරක අතර විතරයි කියලා නෑ. මිනිස්සු හොඳ අතර වෙනස් වෙන්න පුළුවන්. නරක මිනිස්සු හොඳ වෙන්න පුළුවන්. අඟුලිමාල වගේ Tamanට පාර වැරදිලා විශාල වශයෙන් මිනී මරවෝ ඒ කොරිරු ඝාතකයා අවසානයේදී නිවන් ගියා කියන එක අමතක කරන්න එපා. Taman අලුත් කෙනෙක් වෙන එකයි හරිම විමුක්තිය. එහෙම නැත්නම් හරිම රෙඩික්ෂන් එක. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. තවත් ඕන තරම් සහෝදරවරුන් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ පිළලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේට උදව්වක් වෙන විදියට ඔයාගේ ජීවිත කතාවත් පහලින් කියාගෙන කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.